ජනපති අනුරු කුමාරත් පුදුමෝන මිස්වර්ල් තරගාවලියේ අවසන් කිහිප දෙනා අතරට එකතු වී සිටින අපේ රටේ පුංචි කෙල්ල අනුති ගැන වෙනස්ම පුවතක් අපිට ආරංචි වුණා. මැයි 31 වෙනිදා රාත්‍රියේ බොලිවුඩේ සහ හොලිවුඩේ නළු නිලියන් පිරිවරාගෙන ඉන්දියාවේදී පැවැත්වීමට යන මිස් වර්ල්ඩ් අවසන් මහා තරගයේදී ඇයට කිරුළ දිනා ගැනීමට අවස්ථාව ලැබුණහොත් මුළු ලංකාවටම වගේම ජනපති අනුරු කුමාර දිසානායක මහතාත් ගොඩ යනවා කිව්වොත් නිවැරදි. ජනපති උපන් ගමේම ඉපදුන මේ පුංචි කෙල්ල මිස් වර්ල්ඩ් කිරුලේ ජයග්‍රහණය අපේ රටට රැගෙන පැමිණියහොත් ඇයගේ ප්‍රචාරණය හරහා ලෝකයේ පුරාම විදේශ සංචාරකයන්ගේ අවධානය ලංකාවට හැරෙනවා. ඒත් එක්කම ලෝකයේ විවිධ රටවල් වලින් නව ආයෝජන සහ සංචාරක වැඩසටහන් ආරම්භ කිරීමේ අවස්ථාවන් ලංකාවට ගලාගෙන එන්න පටන් ගන්නවා. මේත් එක්කම අනුතිගේ පියා විසින් ඔහුගේ මේ සුරුපී දියණිය වෙත මෙලෙස ඉතාමත් සංවේදීව ලිපියක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. උපුටා ගැනීම. මගේ ආදරණීය දියණිය. ඔබ ශ්‍රී ලාංකික සියලු දෙනා එක්ව අද ලක්මව මුදුනට තබා ඇත. ඔබ වෙනුවෙන් ඔවුන් නගන හඬ මගේ ඇසට නංවන්නේ සතුටු කඳුලය. ඒ ඔබ රාත්‍රී ගණන් නිදිවරා ඉතාමත් වෙහෙසක්ගෙන අප මව්බිමට ඔටුනු රැගෙන ඒමට වූ වෙහෙස මෙන්ම අප්‍රතිහත කැපවීම මාත් ඔබේ ආදරණීය මවත් දිවාරෑ දුටු නිසාවෙන්. වැටුණු තැන්වල නැවත සිනාවෙන් යුතුව නැගී සිටීමට මව්දුන් දිරිය ඔබ මේ තරගයට සූදානම් වූ දින සිටම මා සිනාවෙන් වුවත් හදවතින් හඬමින් බලා සිටීමි. ඒ ඔබ මේ ආතතිය නොදැරීමට තරම් පුංචි එකියක බව මට දැනුණු නිසාවෙනි. නමුත් ඔබ තුළින් මා දුටුවේ මාමය. අද ඔබ මටත් අම්මාටත් වඩා ශක්තිමත්ය. කිරුළ දිනා ගැනීමට දෙවුන්දර තුඩුවේ සිට පේතුරු තුඩුව දක්වා ශ්‍රී ලාංකිකයන් පෙළගැසී ඔබ සමග අත්වැල් බැඳගෙන සිටි. ලෝකයේ මුතු ඇටය රන් කිරුලෙන් සරසනතුරු සියල්ලෝම සමග මාත බලා සිටිමි. ආදරණීය අප්පච්චි. උපුටා ගැනීම අවසන්.